මම කුඩු වලට ඇබ්බැහි වෙන්නේ අවුරුදු 15 වෙනි. දැන් මට අවුරුදු 34ක් වෙනවා. එක දිගටම හෙරොයින් පාවිච්චි කරපු කෙනෙක්. කියන්න පුළුවන් කතා තියෙනවා, බැරි කතා තියෙනවා. ඇය අපට හමුවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේදීය. ඇගේ සෝචනීය පුවත සමාජයට පසක් කර දෙන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර ඇයටත් ඇගේ දරු පවුලටත් සිදු කළ අපරාධයයි. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරා. අවුලම රිමන් බන්ධනාගාරේ අවුරුද්ද කාල සීමාවක් ඉඳලා එළියට ගිහලා මාස එකමාරක් ඉන්නකොට තමයි මට මේ අවුරුද්ද කච්චුවක් තිරදනුවක් දුන්නේ. බබාලා දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 12ක කෙනෙකුයි පහේ එහා මාවත් තරලා දෙයි. එක බබා කෙනෙක් එහා ගාව ඉන්නවා, අනිත් එක්කෙනා අපේ අක්කා ගාව. ඒ පාවිච්චි කරන අවුරුදු 20කට වැඩි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට හසුව සිරගතව සිටින තම සමීපතමයන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන මේ ඥාතීන්ගේ මුහුණු මත සටහන්ව ඇත්තේ අපමණ දුක් දුම්නස්ය. ගෙවී ගිය දශක කිහිපය පුරාම විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියේය. ඔවුන්ගෙන් බන්ධනාගාර පිරී යන්නට විය. ලංකාවේ බන්ධනාගාර 36යි රඳවන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 10500යි. හැබැයි අද කනගාටුයි කියන්න මේ බන්ධනාගාර 36 තුල අද අපි 39000කට ආසන්න සංඛ්‍යාවක් රඳවගෙන තියෙනවා. මේ 39000 තුල වැඩියෙන් ඉන්නේ 65ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි. මත් උවතුර නිසා බිඳී ගිය දූදරු මාපිය සම්බන්ධතා ගැනිය නොහැකි තරම්ය. කඩා වැටුණු පවුල් වලින් අත්හැරුණු දරුවෝ අපමණය. මං යාළුවොත් එක්ක විනෝද වෙන්න ගිහිල්ලා මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. අම්බ කරපු ඒ සේසත ඔක්කොම මත්ද්‍රව්‍ය බීලම නැති කරා. ඒ විනාඩි පාට ලැබෙන මේ විනෝදයක් විතරයි. ඒකෙන් පස්සේ මුළු ජීවිතේම අඳුරේ මත්ද්‍රව්‍ය බොණ්ඩ ගත්තා කියන්නේ තියෙන හැම දෙයක්ම නැති වෙනවා. දෙමාපියන් පවා මගෙන් ඈත් වෙලා ඉන්නේ. වයස අවුරුදු 5ට අඩු දරුවන් සමග සිරගතව සිටින මව්වරුද අඩු නැත. මේ කුඩා දරුවන්ද ගෙවන්නේ සිරගත ජීවිතයකි. 2014 දී මගේ පුතාට මාස 6න් මම බන්ධනාගාරගත වෙනවා. කුරුවිට බන්ධනාගාරෙට අවුරුදු 4මාරක කාල සීමාවක් මම මගේ පුතත් එක්ක බන්ධනාගාරේ ඉන්නවා. ඒත් මේ හෙරොයින් සම්බන්ධවම නඩුවකට මගේ පුතා මට එතෙන්දී අහිමි වෙලා මානිවාස ගත කරනවා. මගේ පුතාව හෙරොයින් නිසා මට මගේ පෞල් ජීවිතේ නැති වුණා. මගේ දරුවෝ සීසීකඩ වුණා. විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ අවුරුදු 18ත් 35ත් අතරය. දෙමාපියනි ඔබේ ළමයා ඇහි තියන් හදන්න ඕනේ යුගයක ඔබ ඉන්නේ. ළමයා ඇහෙන් එහාට මෙහාට ගත්තොත් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යත දින ආදීනව ටික ඔබේ ළමයා විනාශ කරන තැනකට ඔබ ඉන්නේ. ඒක නිසා අපි හැමෝම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව සලමුගේ ළමයා සුරක්ෂා කරන්න අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. රටම එකට ජාතික මෙහෙයුම නිර්මාණය වන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ අරමුණ පෙරදැරිවය. විෂ මතට එරෙහි වෙමු. රටම එකට ජාතික මෙහෙයුම.